හයි. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න හස්බන්ඩ් නැතුව ගෙවෙන තවත් දවසක්. අද නම් මම ඩයට් එක හරියට කරන්න හිතුවා. ඉතින් අද පරිප්පු උයලා, මුකුණු වෙන්න මැදින් හදලා, රතු බත් උයන්න තමයි බැලුවේ. මේ හාල් එක ගෙනාවේ අපි අම්මලා ගෙදරින්. ඉතින් ඒක එහෙ තිබුණ වීමිටියක් තමයි කොටාගෙන ආවේ. ඒකේ ගල් වැලි ඒගොල්ලෝ ඉවත් කරලා නැහැ. ඉතින් ඒක නිසා ගරන්න ඕනේ. ඉතින් මං ගරලා තමයි ලිපේ තිබ්බේ. බත් එක තියෙනකොට මම ස්ටීමර් එකට බිත්තර දෙකකුයි බබාට තව කන්නාල ගෙඩියකුයි දැම්මා තැන් දෙන්න. එහා පැත්තේ ගෙදර එළුවෝ කෑ ගහනවානේ වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඕගොල්ලෝ වැඩි හිතන්න එපා ඒක ගැන. ඒගොල්ලෝ කොහොමත් වීඩියෝ කරනකොට සද්දෙන් කෑ ගහනවා. කෑම හදලා ඉවරයි. කෑම හදලා ඉවර වෙලා
මම හොදගත්ත රෙදි වගේක් තියෙනවා. ඉතින් ඒ ටික වනන්න යනවා. රෙදි ටික වනලා ඇවිත් තමයි කෑම කන්නේ බබයින්ව දෙන්නේ. ඉතින් ඔය තියෙන්නේ මගේ කෑම එක පරිප්පු උයලා. ඒකට කලින් දවසේ හදපු සෝයා තියෙනවා. ආයේ තියෙනවා මැල්ලුම් සහ බිත්තර. ඔබට නම් සෝයා මීල් දැම්මේ නැහැ. මේ තියෙන මගේ මීල් එක. හරි ලස්සනයි නේද? එදා දවසට මම ඔය මීල් එක විතරයි ගත්තේ. ඉතින් බබා නම් කාලා ඉවර වෙලා මේ විදිහට එයා අඹ ගත්තා. මම නම් කෑවේ නැහැ ඉතින්. මම උක කෑවොත් මගේ ඩයට් එක හරියට වෙන්නේ නැහැනේ. ඉතින් පැණි රසයිනේ. ඒක නිසා මම කෑවේ නැහැ. ඉතින් මම අදට ගිහින් එන්නම්. තවත් දවසක හම්බ වෙමු. ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. බයි.